සිවදල්ලත් මගහැරයන් අදුරේදිත් මාගාවින් රැඳී නුඹ හිටියද හැම සංසාරෙම මේ වගේ මගේ ළඟටම වී ඔබ හින්දමන් ගැයුපෙම් වදන් දෝරේ ගලා ගියාදෙන් නුඹෙන් මං විඳිමි හැකුමන් මාහවනි වාදනා දවසක් නේවි අපිත් අපි හීනවලට යාවී ඒ හැම මොහොතේ ළඟින් නුඹ සිටියොතින් නැති පුංචියට හරි තමන්ගෙම කියලා තැනක් හදාගන්න හීන දකින ඔයාලට මම හිතනවා මේ වීඩියෝ එක ගොඩාක් වැදගත් වෙයි කියලා. ඉතින් මගේ කලින් වීඩියෝ එකේදී ගොඩාක් ලස්සන කමෙන්ට්ස් තිබුණා. ඒ වගේම තමයි අපිට ආශිර්වාද කරලා තිබුණා. ඉතින් මේ හැමෝටම ගොඩාක් ස්තුතියි. ඒකෙදි මට කමෙන්ට්ස් ආවා ගොඩක් පුළුවන් නම් අපිට මේ ගේ හදාගන්න ගියපු කොස්ට් එක කියන්න කියලා. ඉතින් මේ වීඩියෝ එක තමයි අද මම ඔයාලට මේ අරගෙන එන්නේ. මං හිතනවා මේ වගේ පොඩිවට හරි ගෙයක් හදාගන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්ට පුංචිම හරි අදහසක් ගන්න පුළුවන් වෙයි කියලා මේ වීඩියෝ එකෙන්. මේ ඉතින් අපි ඉඩම සුද්ධ කරගත්තු දවස අපේ ඉඩම සම්පූර්ණයෙන්ම කැලේ වැවිලා තිබුණේ. ඉතින් අපි දෙපාරක් විතර කලින් සුද්ධ කරගත්තත් ආයෙ තනකොළ වැවුණ නිසා අපි එකපාරම ඉඩම සුද්ධ කරගෙන ලෙවල් කරන වැඩේට යනවා කියලා හිතාගත්තා. ඉතින් ඒ නිසා තමයි එකපාරින්ම ඩෝසරයක් ගෙන්නලා සම්පූර්ණයෙන්ම ඉඩම සුද්ධ කරගත්තේ. මෙතනදී පොඩි ප්‍රශ්නයක් ආවා. මේ සුද්ධ කරන කුණු ටික අපිට දාගන්න තැනක් නැහැ. ඉඩමෙම පැත්තකින් දාගන්නත් පුළුවන්. හැබැයි ඉතින් අපි දැන් මේකේ වැඩ කරනකොට ඒක අපිට කරදරයක් හින්දා අපි එහෙම කරන්න ගියේ නෑ. මොකද අපි එහෙම දැම්මනම් එහෙම ආයිත් ලොරියක් ගෙන්නලා ආයිත් මේ ටික වාහනේට පටවන්න තව කෙනෙක් ඉන්න ඕනේ. ඉතින් ඔය වගේ තව කරදර වෙන නිසා අපි එකපාරම ලොරියක් ගෙන්නලා ඉඩම කුණු ටික ඩෝසරෙන්ම ලොරියට දාගත්තා. ඉතින් මෙතනදී එයාලා ඩෝසරේට ගණන් හදන්නේ එයාලගෙම පැය ගාණක් තියෙනවා ඒකෙන්. අපේ ඔය සාමාන්‍ය පැය ගාණෙන් නෙමෙයි එයාලට වෙනම පැය ගාණක් තියෙනවා. ඉතින් අපිට මේ වැඩේදී පැය 4ක 5ක විතර කාලයක් ගියා. මොකද අපි සම්පූර්ණයෙන්ම ඉඩම සුද්ධ කරලා ඉඩම ලෙවල් කරගන්නත් ඕනි. ඒ ඔක්කොටම තමයි අර වගේ කාලයක් ගියේ. ඉතින් එතනදී අපිට ඩෝසරේට විතරක් ගියා 18200ක්. ඊට අමතරව අපි දැන් කුණු ටික ගෙනියන්න ලොරියක් ගෙන්නුවානේ. අන්න ඒකට අපිට අමතර විදියට ගියා 14000ක්. අපි මේ දේවල් හිතපුවා නෙමෙයි. හැබැයි ඉතින් අපි ගෙයක් හදනකොට අපි හිතන්නේවත් නැති දේවල් එන්න පුළුවන්. ඒ නිසා ගානට මතේ තියාගෙන ඉන්න හොඳ නෑ. මොකද අමතර කියන දේවල් ගොඩකට අපිට මේ අතරමැද කාලේදී මුහුණ දෙන්න වෙනවා. ඊට පස්සේ මේ අපි ෆවුන්ඩේෂන් එක දාන්න කලින් දවස රෑ මොකද අපි බහිරව පූජාවක් තිබ්බා ඉඩම ආරක්ෂා කරගන්න. ඒකේ වැඩ ටික තමයි මේ කලින් දවසේ උනේ. ඉතින් අපි කොහොමත් ඉඩම ගත්ත දවසේ ඉඳන්ම හිතාගෙන හිටියේ බහිරව පූජාවක් අනිවාර්යයෙන්ම තියෙනවා කියලා. ඉතින් ගෙදර අයත් කිව්වා බහිරව පූජාව තියලම පටන් ගමු කියලා. ඒ නිසා අපි මුලින්ම බහිරව පූජාව තියලා ඉඩම ආරක්ෂා කරලා තමයි ගේ හදන වැඩේ පටන් ගත්තේ. ඉතින් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේක අනවශ්‍ය දෙයක් කියලා. හැබැයි ඉතින් අපි මේ නොදන්න ඉඩමක් නේ. ඒ නිසා ඉතින් ඉඩමට ආරක්ෂාවක් එහෙම දාලා අපි මේ කරන වැඩේ සාර්ථක විදියට හරියට කරගෙන යන්න පුළුවන් වෙන්න කියලා. ඒ කියන්නේ කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැතුව කරදරයක් වෙන්නේ නැතුව අපිට මේ වැඩේ සාර්ථක විදියට කරගෙන යන්න පුළුවන් වෙන්න කියලා තමයි ඉතින් අපි බහිරව පූජාවක් එහෙම තියලා මේ වැඩේ පටන් ගත්තේ. ඉතින් ඇත්තට මේකෙන් ගොඩාක් හොඳ දෙයක් වුණා. මොකද අපි මාස 2ක් යනකොට සම්පූර්ණයෙන් අපි මේ හදාගත්ත කොටස හදාගෙන ඉවර කරගත්තා. ඉතින් එතනදී අපිට ලොකු ප්‍රශ්නවලට මුහුණ දෙන්න ඕනේ නැහැ. මං හිතනවා අපි මේ දේ මුලින්ම කරලා පටන් ගත්ත එක අපිට ගොඩාක් හොඳ විදියට බලපෑවා කියලා. ඒකත් එක්කම අපි දෙන්න මීට කලින් දැකලා තිබුණෙත් නැහැ මේ විදියට බහිරව පූජාවක් එහෙම දෙනවා. ඉතින් අපි දෙන්නටත් ගොඩාක් ලොකු අත්දැකීමක් වුණා මේ බහිරව පූජාව තියපු එකෙන්. අපිට බහිරව පූජාව තියන්න සම්පූර්ණම මුදල 50000ක් විතර ගියා. ඒ කියන්නේ කපු මහත්තයාගේ ඒ ගාස්තුවත් එක්ක අපිට මේකට ගියපු බඩුවල මිලත් එක්කම සම්පූර්ණ ගාන 50000ක් විතර ගියා.
සමහර විට මේක ගමක ඉන්න කෙනෙක්ට එහෙමනම් ගොඩාක් මීට වැඩිය අඩුවට කරගන්න තිබුණා. මොකද අපි මෙහි හැම දෙයක්ම ගත්තේ සල්ලි වලට. නෙළුම් කොළේ ඉඳන් පොල් මල්, පුවක් මල් මේ හැම දෙයක්ම සල්ලි වලට තමයි අරගත්තේ. ඉතින් ගමක ඉන්න කෙනෙක්ට මේ දේවල් වටපිටාවෙන් හොයාගන්න පුළුවන් නිසා මේ තරම් ලොකු ගාණක් යන එකක් නැහැ මේ වගේ වැඩකට. Bala karavin gennavi dodin banaya urbudaram palayama ohnyaka Buddha kula hakku hatada uttara rakkata phala vimanaya kinniya suyalaka Bala karavin gennavi dodin banaya urbudaram palayama ohnyaka Aroi randira sisiyasmerat Buddha malaya rudiniya vilavisata Vitatotaka palayam padupalata මේ ඉතින් මේ මාසේ 21 වෙනිදා අපිට උදේ පාන්දරින්ම තමයි නැකත තිබුණේ මුල්ගල තියන්න. ඒ කියන්නේ ගොඩක්ම උදේ පාන්දර තමයි අපිට මුල්ගල තියන්න නැකත තිබුණේ. දවසක් ලේවි අපිත් අපි හිනවලට යාවි. ඒ හැම මොහොතේ ළඟින් නුඹ සිටියොතින් නැති දවසක් ලේවි අපිත් අපි හිනවලට යාවි. ඉතින් අදින් පස්සේ අපේ මේ පුංචි ගෙදර වැඩ ටික පටන් ගන්නවා මේ විදිහට මුල්ගල එහෙම තියලා. මේ ඉතින් 21 වෙනිදා පාන්දර අපි මුල්ගල තිබ්බෙත් ගොඩාක් උදේ පාන්දර නිසා එදා ඉඳන්ම වැඩ ටික කරගන්න පුළුවන් වුණා. ඉතින් අපි ෆවුන්ඩේෂන් එක කැපුවේත් මැෂින් එකක් ගෙන්නලා. ඉතින් අපිට මේ මැෂින් එකටත් ගියා 27900ක් එදා දවසට විතරක්. අපි මේ ගේ හදන වැඩේ බාර දුන්නේ අපි දන්න කියනම බාස් මාමා කෙනෙක්ට. අපේ මේ ගේ සම්පූර්ණයෙන්ම වැඩ ටික කරේ අපි දන්න කියන අයම තමයි. මේ බාස් මාමා අපිට කිව්වා මුලින්ම ෆවුන්ඩේෂන් එක දාන්න විතරක් කොන්ත්‍රාත් එකක් දෙන්න. එතනින් එහාට මොකද වෙන්නේ කියලා බලමුයි කියලා. ඉතින් ඒ නිසා අපි මුලින්ම ෆවුන්ඩේෂන් එක දාගන්න විතරක් කොන්ත්‍රාත් එක බාර දුන්නා අපි එයාලට. ඒ විදිහට තමයි අපි සම්පූර්ණ ෆවුන්ඩේෂන් එකම දාගත්තේ. මොකද අපි අපේ ප්ලෑන් එකට අනුව සම්පූර්ණ ගෙටම ෆවුන්ඩේෂන් එක දාගත්තා. මොකද අපි දෙන්නම කැමති වුණේ නැහැ. අපි දැන් හදාගන්න කොටසට විතරක් ෆවුන්ඩේෂන් එක දාලා ඒ ටික හදාගන්න. ඉතින් ඒ නිසා මොන ප්‍රශ්න ආවත් අපි ළඟ තියෙන සල්ලි වලින් කොහොම හරි කරලා ෆවුන්ඩේෂන් එක සම්පූර්ණයෙන්ම දාගන්නවා කියලා තමයි අපි මේ විදිහට සම්පූර්ණ ෆවුන්ඩේෂන් එක දාගත්තේ. ඉතින් මෙතනදී අපිට මුලින්ම කිව්වේ කළුගල් කියුබ් 5ක් ගෙනාවා නම් ඇති කියලා. හැබැයි ඉතින් වැඩ ටික කරගෙන යනකොට අපිට කළුගල් කියුබ් 5ක් නම් මදි වුණා. ඊට පස්සේ අපි ආයෙත් කළුගල් කියුබ් 3ක් අරගෙන ආවා. එතකොට අපිට සම්පූර්ණ ෆවුන්ඩේෂන් එකට කළුගල් කියුබ් 8ක් විතර ගියා. මෙතනදී අපි ෆවුන්ඩේෂන් එකට විතරක් වැලි කියුබ් 4ක් අරගෙන ආවා. ඉතින් ඔන්න ඔතනදී තමයි අපිට පොඩි ප්‍රශ්නයක් වුණේ. වැලි කියුබ් 4ක ලොරියක් ඉදමට ගන්න බැරි වුණා. ඒ නිසා ඉතින් අපිට වැලි ටික ආපස්සට හරවලා යවන්නත් බැරි නිසා අපි අක්කලෑ ගෙදරින් වැලි ටික බාලා එතනින් තමයි අපි ටික ටික ඉදමට ඇදගත්තේ. ඉතින් ඔන්න ඕක තමයි අපි ගේ හදනකන් අපිට වුණ එකම ප්‍රශ්නේ. ඉතින් ඊට අමතරව අපිට වෙන ප්‍රශ්න වලට මුහුණ දෙන්න වුණේ නැහැ. මොකද අපි හැම දෙයක්ම පියවරෙන් පියවර ගියපු නිසා මේ වැඩේ කරගන්න ගොඩාක් ලේසි වුණා. එතකොට ෆවුන්ඩේෂන් එක දාන්න අපිට සිමෙන්ති කොට්ටක් 30ක් 32ක් විතර ගිහිල්ලා තියෙනවා. ඉතින් ওই දේවලුත් එක්ක සම්පූර්ණයෙන්ම අපිට ෆවුන්ඩේෂන් එක දාගන්න බඩු වලට විතරක් ගිහින් තියෙනවා 3,67,000ක් විතර. මම මේ කිව්වේ බාස්කොලිය නැතුව. ඉතින් ෆවුන්ඩේෂන් එක වෙනකන් විතරක් අපිට බාස්කොලිය ගිහිල්ලා තියෙනවා 1,75,000ක්. ඒ කියන්නේ අපි දැන් මේ ෆවුන්ඩේෂන් එක දාලා රුඩ පස් එහෙම පුරවන්න ඕනේනේ. අන්නේ පස් පුරවන මට්ටමට වෙනකම් අපිට බාස්කුලිය ගිහින් තින්නේ 1,75,000ක්. එතකොට අපිට බඩු වලට ගියපු මිලයි බාස්කුලියයි සම්පූර්ණම එකතු කරලා ෆවුන්ඩේෂන් එක මට්ටමට වෙනකම් සම්පූර්ණ මුදල ගිහිලා තියෙනවා දල වශයෙන් 5,42,000ක් විතර. ඉතින් කියන්න ඕනි මම දැන් මේ කියන්නේ අපි ගේ හදපු කාලේ වෙනකොට තිබිච්ච මිල ගණන් එක්ක. සමහර විට මේ වෙනකොට මීට වැඩි වෙන්නත් පුළුවන්. මොකද අපි ගේ හදනකොටත් අපි අදගෙන ආපු මිලට නෙමෙයි ආයි දවස් 2-3කින් ගිහින් ගේනකොට තිබුණේ.
අපි මේ ගේ හදන කාලෙත් මිල ගණන් ඉහළ යන කාලයක් තමයි තිබුණේ. මේ වෙනකොට නම් අපි සම්පූර්ණයකටම ෆවුන්ඩේෂන් එක දාලා ඉවරයි. ඉතින් මේ ගඩොල් පෑලියක් ගිහලා තියෙන කොටස විතරයි මෙතනින් එහාට හැදෙන්නේ. ඊට පස්සේ අපිට තිබුණේ බිත්ති නගන වැඩේ. ඉතින් අපි මෙතනදී අර ඔක්කොම බඩු ටික ගෙනල්ලා දාගත්තේ නැහැ. මොකද අපේ අතේ තිබුණෙත් ලොකු ගාණක් නෙමෙයි පොඩි ගාණක් තිබුණේ. ඉතින් ඒකත් එක්ක අපි පියවරෙන් පියවර තමයි ගියේ. නැත්තම් එහෙම ඔක්කොම බඩු ටික ගෙනල්ලා දාගත්තොත් අපිට අනිත් ටික කරගන්න සල්ලි අතේ ඉතුරු වෙන්නේ නැති නිසා. ඉතින් අපිට බිත්ති නගන වැඩේදීත් මුලින්ම කිව්ව බ්ලොග් ගල් 1000ක් අරගෙන එන්න කියලා. හැබැයි ඉතින් අපිට බ්ලොග් ගල් 1000ක් මදි වුණා මුලින්. ඊට පස්සේ අපි ආයෙත් 750ක් ගෙන්නුවා. එතනදී තව 150ක් විතර ඉතුරු වුණා. එතකොට බ්ලොග් ගල් විතරක් මේ කොටස උඩට නගන්න 1600ක් විතර ගිහින් තියෙනවා. එහෙම යන්න හේතුව තමයි අපි බිත්ති ටිකක් උඩට උස්සලා තියෙන්නේ. ඒකත් එක හේතුවක්. අනිත් එක තමයි අපි මේ හදාගත්තු කාමරේ සාමාන්‍යයෙන් ලොකු කාමරයක් හදාගත්තේ. ඉතින් මං හිතනවා අපිට මෙච්චර බ්ලොග් ගල් ප්‍රමාණයක් යන්නත් ඇත්තේ ඒ හේතුව නිසා වෙන්නේ නැති. ඊට පස්සේ අපිට අර ගෙනාපු වැලි ටික මදි වුණා. ඉතින් අපි ආයෙත් වැලි කියුබ් එකක් ගෙන්න ගත්තා බිත්ති නගන වැඩේට. සිමෙන්ති කොට්ටක් 30ක් විතර ගිහින් තියෙනවා බිත්ති නගන්න විතරක්. ඉතින් ඔය දේවල් ටිකයි තව අමතර දේවල් ටිකයි ඔක්කොම එකතු වෙලා අපිට බිත්ති නගන වැඩේට විතරක් බඩු වලට ගිහින් තියෙනවා 3,50,000ක් විතර. බිත්ති නගන වැඩේදී බාස්කොලිය ගිහින් තියෙනවා 1,19,000ක්. ඉතින් මම වෙන වෙනම මේ දේවල් ලියාගත්තා. එතකොට මට ඔයාලට පැහැදිලි කරන්න ලේසි නිසා. එතකොට සම්පූර්ණයෙන්ම අපිට බිත්ති නගන වැඩේට බඩු වලටයි බාස්කොලියයි මේ ඔක්කොම එකතු වෙලා 4,23,500ක් විතර ගිහිලා තියෙනවා බිත්ති නගන්න. මම මේ විදිහට වෙන වෙනම ඔයාලට කියන්නේ. එතකොට ඔයාලට පුංචි හරි අයිඩියා එකක් ගන්න පුළුවන් මේ වගේ කොටසක් හදාගන්න බිත්ති නගන්න විතරක් මෙන්න මේ වගේ ගාණක් යනවා. එතකොට ෆවුන්ඩේෂන් එකට මෙන්න මේ වගේ ගාණක් යනවා කියලා ඔයාලට පුංචි අයිඩියා එකක් ගන්න පුළුවන් නිසා තමයි මම වෙන වෙනම මේ විදිහට මිල ගණන් කියන්නේ. ඊට පස්සේ අපිට තිබුණේ වහලේ ගහ ගන්න වැඩේ. ඉතින් ඔතනදී අපිට ලක්ෂයකට විතර කිට්ටු වෙන්න ෂීට් වලට ගිහින් තියෙනවා. ආයෙත් අපි ලී නෙමෙයි වහලට ගහලා තියෙන්නේ බොක්ස් බාර් තමයි දැම්මේ. එතකොට ෂීට් වලටයි බොක්ස් බාර් වලටයි අමතර කියන දේවල් වලටත් එක්කම අපිට වහලේ ගහන වැඩවලට විතරක් ගිහින් තියෙනවා 1,56,000ක් විතර. ඉතින් මම මේ කියන්නේ දල වශයෙන් පොඩි ගණන් එහා මෙහා වෙන්න පුළුවන්. දැන් මේ වහලට මෙච්චර ගාණක් ගියෙත් තීන්ත ගාණ ඒවා එතකොට ඇන එහෙම මේ ඔක්කොටම තමයි 1,50,000 ගාණක් ගියේ. ෆවුන්ඩේෂන් එක දාලා බිත්ති ටික නගලා වහලේ ගහගන්න ලොකු කාලයක් අපිට ගියේ නැහැ. ඊට පස්සේ තියෙන වැඩවලට තමයි සාමාන්‍යයෙන් දවස් ටිකක් ගත වුණේ. දැන් අපිට තියෙන්නේ ගේ ඇතුලේ තියෙන වැඩ ටික කරගන්න. මේ ඉතින් අපි ඊට පස්සේ බිමට කොන්ක්‍රීට් එක දාගත්තා. මොකද ඉතින් අනිවාර්යෙන් අපි කොන්ක්‍රීට් එක දාගන්න ඕනි. මොකද ටයිල් එහෙම අල්ලන්නේ නැති නිසා. ඔය අතරතුර තමයි අපි බාත්රූම් එකට ඕනි කරන දේවල් ටික එහෙම අරගෙන ආවේ. ඉතින් අපිට බාත්රූම් බඩු වලට විතරක් ගියා 61,900ක්. මෙතනට බාත්රූම් එකේ දොරයි කුස්සියේ සිංක් එකටයිත් එක්ක තමයි මේ ගාන ගියේ. ඉතින් ඔය අතරතුර පැන්ට්‍රි ලෑල්ල එහෙම ගහලා ඒ වැඩ ටික අපි ඉවර කරගත්තා. මුලින් නම් අපි හිතුවේ ටයිල් එහෙම අල්ලන්නේ නැහැ කියලා පැන්ට්‍රි টොප් එකටත්. හැබැයි ඉතින් අපි අන්තිමට කොහොම හරි ඒකට ටයිල් ටිකක් අල්ලගත්තා. ඊට පස්සේ අපි කරේ ගෙදරට කරන්ට් එක ගත්තු එක. මොකද මේ වෙනකොටත් අපි ගෙදරට කරන්ට් එක අරගෙන තිබුණේ නැහැ. ගෙයි වැඩ ටික ඔක්කොම ඉවර වෙනකම්ම අපිට කරන්ට් එක දුන්නේ මේ ළඟම ගෙදරකින්. ඉතින් අන්තිමටම තමයි අපි කරන්ට් එක ගෙදරට ගත්තේ.
මේ කාලේ වෙනකොට කරන්ට් එක ගන්නත් අපිට 43000ක් ගියා. ඉතින් අපි දැන් මේ කරන්නේ වයරින් කරලා ඒ වැඩ ටික කරගන්න එක. ඉතින් අපිට කරන්ට් එක ගන්න 43000ක් ගියා. ඊට අමතරව කරන්ට් බඩු වලට, බල්බ් වලට, එතකොට වයරින් බට වලට, ඒ වයර් වලට මේ ඔක්කොටමත් එක්කම අපිට ගිහින් තියෙනවා 1,27,000ක්. ඉතින් මෙතනට අපි අර කරන්ට් එක ගත්තු 43000ත් එක්ක තමයි මේ ගාන ගිහිලා තියෙන්නේ. ඊළඟට අපි කරේ টয়ලට් වලයි සිංක් වලයි කපලා ඒකට සිලින්ඩර් ටික බසගත්තා. ඉතින් එතනදිත් අපිට සැලකිය යුතු ගාණක් යනවා සිලින්ඩර් වලට එහෙම. මොකද අපි හිතන්නේ නැති වුණාට ඒවට තමයි ලොකු ගාණක් අමතර විදිහට වියදම් වෙන්නේ. නැත්තම් එහෙම අපි හිතන්නේ ෆවුන්ඩේෂන් එක දාලා බිත්ති ටික නංගලා වහලේ ගහගත්තාම ගෙයක් හදාගෙන ඉවරයි කියලානේ. හැබැයි ඉතින් එතනින් එහාට අමතර කියන දේවල් වලට තමයි අපිට ලොකු මුදලක් වැය වෙන්නේ. එතකොට අපිට টয়ලට් වල කපන්නයි සිංක් වල කපන්නයි විතරක් මැෂින් එකට 22000ක් ගත්තා. එතකොට අපිට වලවල් දෙක කපන්නයි බාත්රූම් එකට ගෙන ආපු බඩු වලටයි අනිත් දේවල් වලටයි, ඒ කියන්නේ ඔය බට එහෙමත් ගේන්න ඕනි. ඒ දේවල් වලටත් එක්කම ඒකට සම්පූර්ණයෙන් ගිහිලා තියෙනවා 1,61,000ක්. ඇත්තටම ගෙදරක සැකිල්ලක් හදනවට වැඩිය වියදමක් යන්නේ අමතර දේවල් වලට. දැන් අපිට මේ තරම් මුදලක් ගිහිල්ලා නෑ බිත්ති ටික නගලා වහලේ ගහ ගන්න. හැබැයි ඉතින් කම්ප්ලීට් කරන වැඩ ටික කරගන්න තමයි අපිට මේ තරම් ගාණක් යන්නේ. ඊට පස්සේ අපිට ගිහිල්ලා තියෙනවා බිමට කොන්ක්‍රීට් එක දාන්නයි. දැන් අපි මේ හදාගත්තු කොටසේ ඇතුල් පැත්ත විතරක් කපරාරු කරන්න. ඉතින් අපි පැන්ට්‍රියට ටයිල් අල්ලන්න ටයිලුත් අරගෙන ආවා. ওই දේවලුත් එක්ක මේ කොටස සම්පූර්ණ කරන්න විතරක් අපිට බඩු වලට ගිහින් තියෙනවා 1,03,000ක් විතර. ඊට පස්සේ තමයි අපි දොර ජනෙල් එහෙම හදන්න දුන්නේ. දොරවල් ටික හදන්න එහෙමත් අපි ලී ගෙනල්ලා දුන්නා. යාලට හැදුම් කොලිය දෙන්න විතරයි තිබුණේ. ඉතින් අපිට දොරවල් දෙකයි ඔළුවහු දෙකයි හදන්නත් ඒ බඩු වලටත් එක්ක කුලියත් එක්කම ගිහින් තියෙනවා 56000ක් විතර. ඉතින් මෙතනදී කියන්න ඕනේ අපි දැන් හදාගත්තු කාමරේට තාම ජනෙල්ලේ දාගත්තේ නැහැ. මොකද අපි ඒක මේ වෙනකොට හදන්න දීලා තියෙන්නේ. ඒකට ගියපු වියදම නැතුව තමයි මේ ගාන ගිහිලා තියෙන්නේ. ඒකත් එක්කම කොස්සයට අපි ජනෙල්ලේ දාගත්තේ ඇලුමිනියම් වලින්. ඉතින් අපිට ඒ ජනෙල්ලෙට විතරක් ගිහිලා තියෙනවා 70000ක්. ඒකත් එක්ක බාත්රූම් එකේ ජනෙල්ලෙත් අපි එයාටම කියලා තමයි කරගත්තේ. ඉතින් ඒකත් එක්කම අපිට ඒ දෙකට විතරක් සම්පූර්ණයෙන්ම මුළු මුදල ගිහින් තියෙනවා 87000ක්. ඒ කියන්නේ යාලා හදලා ගෙනල්ලා සෙට් කරන්නත් එක්කම තමයි ওই ගාන ගිහින් තියෙන්නේ. ඊට අමතරව අපිට බිමට කොන්ක්‍රීට් එක දාන්න, කුස්සියේ පැන්ට්‍රි ලෑල්ල දාන්න, එතකොට අපි මේ හදාගත්තු සම්පූර්ණ කොටසම කපරාරු කරන්න, වයරින් කරන්න, මෙන්න මේ ඔක්කොටම අපිට බාස්කුලිය ගියේ 1,25,000යි. ඉතින් මේ වගේ ගාණක් ගියේ අපි දන්න කියන අයම කරලා දීපු නිසා ඉතින් මං හිතනවා අපිට මේ ගේ හදන්න පටන් ගත්ත දවසේ ඉඳන්ම මේ වෙනකන් මේ තත්ත්වයට එනකම්ම ඒ වැඩ කරපු හැමෝම අපිට සාධාරණ ගණන් වලට තමයි හැමදේම කරලා දුන්නේ. මොකද අපි දන්න කියන අයම නිසා අපිට කිසිම ප්‍රශ්නයක් නැතුව අපිට ඕනි විදිහටම එයාලා හැම දෙයක්ම අපි කැමති විදිහට කරලා දුන්නා. ඉතින් ඊට පස්සේ අපිට අමතර වියදම් විදිහට කෑමට බීමට ඔය දේවල් වලට විතරක් ගිහිලා තියෙනවා 50000ක්. ඉතින් මෙතනදී අපි ඔය වැඩ කරපු හැම දවසටම කන්න බොන්න දුන්නා. ඒ කියන්නේ කෑමට, තේ වේලට, ඊට අමතරව දැන් අපි ওই වහලේ ගහන දවසෙත් අපි ආපු අයට කන්න එහෙම දුන්නා. ඉතින් ඒ දේවල් වලටත් එක්කම සම්පූර්ණයෙන්ම අමතර වියදම් විදිහට අපිට ගිහින් තියෙනවා 50000ක් විතර. ඊට අමතරව අපිට 60000ක් විතර ගිහින් තියෙනවා. මොකද දැන් අපි අලුතෙන්මනේ ගේ හදන්නේ. එතකොට අපි ළඟ කිසිම උපකරණයක්වත් මොකුත් නැහැ. මෙහෙ ගන්න ඕනි තරම් තැන් තියෙනවා. හැබැයි ඉතින් එයාලට අපි දවසකට ගාණක් දෙන්න ඕනි. ඒ කියන්නේ මොනවා හරි පොඩි උපකරණයක් ගෙනාවත් 50ක් 100ක් විතර දවසකට දෙන්න ඕනි. ඉතින් ඒ නිසා අපි හිතුවා ඔහොම ගෙනල්ලා අපේ අතින් මොකක් හරි වෙලා කැඩුනොත් එහෙම අපි ආයෙත් අලුතෙන් ගෙනල්ලා දෙන්න ඕනිනේ.
ඊට වැඩිය ලේසි අපිට මේ දේවල් ගන්න එක. ඉතින් කොහොමත් එහෙම ගත්තයි කියලා ඉතින් වැඩි වෙන්නේත් නැහැ. ඒ නිසා ඉතින් අපි ඒවා අලුතෙන්ම ගත්ත සල්ලි වලට ඒ නිසා ඒ වගේ දේවල් වලට තමයි අමතර විදිහට අපිට 60000ක් විතර ගිහින් තියෙන්නේ. ඉතින් මෙතනට තව අදාළ වෙනවා අපි දැන් ගේ හදන්න කලින් පොඩිවට මඩුවක් ගහන්න ඕනිනේ. ඒකට අපි ෂීට් 5ක් ගෙනාවා. එතකොට කොන්ක්‍රීට් කණු 4ක් ගෙනාවා. ඔන්න ඔය දේවල් වලට ගිය මිලත් මෙතනට අදාළ වෙනවා. ඉතින් සම්පූර්ණම මිල ගණන් එක්ක 10000ක් ඔයාලට දුන්නොත් අපිට මේ කොටස හදාගන්න ගිහින් තියෙනවා බ්ලොක් ගල් 1600ක් විතර. ඊට අමතරව කළුගල් කියුබ් 8ක් ගිහින් තියෙනවා. වැලි කියුබ් 6ක් ගිහිලා තියෙනවා. සිමෙන්ති කොට්ටත් ගිහින් තියෙනවා 86ක් විතර. එතකොට ඔය දේවල් වලට අමතරව බාස්කුලිය විතරක් මේ සම්පූර්ණ ගෙටම ගිහින් තියෙනවා 448000ක්. ඉතින් ඒවත් එක්කම අපේ මුළු ප්ලෑන් එකටම ෆවුන්ඩේෂන් එකක් දාලා කාමරේ කුස්සියයි බාත්රූම් එකයි මේ මට්ටමට වෙනකන් හදාගන්න අපිට ගිහිල්ලා තියෙනවා මේ වෙනකොට ලක්ෂ 20ක් විතර. ඉතින් ඔහොම තමයි අපිට අපේ ගේ හදනකම් ගියපු මුළු වියදම මම ඔයාලට ලියාගත්තේ. මෙතනදී කියන්න ඕනි මම මේ විදිහට හරියටම ගණන් මිනුම් ලියාගත්තේ අපි දෙන්නටම වුවමනාවක් තිබුණා. දැන් මේ ගේ හදන කොටසට වෙනකන් කීයක් යයිද බඩු කොච්චර යයිද ඔන්න ඔය වගේ දේවල් ටික ඔක්කොම නෝට් කරගන්න ඕනි කියලා. ඉතින් ඊට පස්සේ අපි දෙන්න විතරක් ඉන්න WhatsApp group එකක් හදාගෙන කඩේකට ගිහින් මොනවා හරි දෙයක් ගන්නකොට එවෙලෙම බිලත් එක්ක ෆොටෝ එකක් දානවා. ඊට අමතරව මොනවා හරි දේවල් ගත්තොත් එහෙම මෙන්න මේ දේවල් වලට මෙච්චරක් ගියා කියලා එයා මට කමෙන්ට් එකක් දානවා. ඉතින් ඒ නිසා තමයි මට මේ විදිහට ඔයාලට හරියටම ගණන් අරගෙන එන්න පුළුවන් උනේ. ඉතින් ওই විදිහට තමයි අපි මේ ගෙදර වැඩ ටික කරගෙන ගියේ. ඉතින් දැන් මේ වෙනකොට අපිට ඉන්න හිටින්න පුළුවන් තත්යකට අපි හදාගෙන තියෙනවා. දැන් අපි සම්පූර්ණයෙන්ම ෆවුන්ඩේෂන් එක දාලා තියෙන නිසා දැන් මෙතනින් එහාට තියෙන්නේ බිත්ති ටික නග ගන්න වැඩි. ඉතින් ওই ටිකත් කොහොම හරි ටික ටික කරගන්න පුළුවන් වෙයි අපිට ඉස්සරහට. ඉතින් මම හිතනවා ඔයාලටත් මොනවා හරි අයිඩියා එකක් ගන්න පුළුවන් වෙන්නේ නැති මම මේ ගෙනාපු වීඩියෝ එකෙන්. එහෙම මොනවා හරි ප්‍රයෝජනයක් තියෙනවා නම් ඇත්තටම මට ගොඩාක් සතුටුයි. මොකද අපි වගේම ගොඩාක් අය ඉන්නවා මේ විදිහට පුංචිවට හරි ගෙයක් හදාගෙන යන්න බලාපොරොත්තුවෙන්. ඉතින් ඒ විදිහට මොනවා හරි අයිඩියා එකක් ගන්න පුළුවන් නම් ඇත්තටම මේක අපි දෙන්නටත් ගොඩාක් සතුටුයි. ඉතින් මම මේ වීඩියෝ කරනකොටම හස්බන්ඩ් කිව්වා අනිවාර්යෙන් ඔයා වීඩියෝ එකක් දාන්න. මොකද අපි වගේම තව කාට හරි මේ වීඩියෝ එක ප්‍රයෝජනයක් වෙයි. ඒ වගේම ගන්න ගොඩාක් දේවල් තියෙයි කියලා. ඉතින් ඒ නිසා මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලත් මොනවා හරි අයිඩියා එකක් ගත්තා නම් අපි දෙන්නටත් ඒක ගොඩාක් ලොකු සතුටක්. එහෙනම් ඉතින් ආයෙත් මම ඔයාලට වීඩියෝ එකක් ඉස්සරහට අරගෙන එන්නම්. එතකන් ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම බුදු සරණයි. Baby, up it